Guru Dechana Kare Putta Matti Dhanam Matti Iti Balo Vihanyati Attahi Attano Natti Kuto Putto Kuto Dana Apita Api Nati Venavata Jivite Kochara Asarana Venavada Kiyanavana Me Vatureka Mata Ganda Beri Venavane Magatiyana Vedanaava Mata Kiya Ganda Beri Venavane Me Pinnathun Kamathi Doya ඉඳගෙන ඉන්න තැන් වල කෙල ගහන්න කැමතිද? ඒක හරි අපිරිසිදු වෙන්නේ. ඒක හරි අර අපිරියනේ. අර දැකලා තියෙනවද? අර ඇඳ ගාව නේ බකට් එකක් තියාගෙන ඕකට කෙල ගහ ඉන්න වෙන්නේ නැද්ද? මේක වෙන්නේ නැත්තේ කාටද? ලෝකේ හැම සතෙකුටම පොදුයි. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරපු ඒ ජරා ධර්මය හැම සතෙකුටම පොදුයි. බුදුහාමුදුරෝ දේශනා කරපු ඒ ව්‍යාධි ධර්මය ඒ නිසා හොඳට මතක තියාගන්න. ජීවත් වෙලා ඉන්න කාලේ හරි හොඳට සත්පුරුෂෝ විදියට ඉන්න වෙනතුනේ. ජීවිතේ හරි ලස්සනට ඉන්න. අපි පුදුම විදියට අසරණ වෙන જાතිය. මේ මගේ කටනේ ජීවිතේ දවසක් එනවා වෙනතුනේ මගේ කටින් මට බත් ටිකක් කන්න බැරි. ජීවිතේ දවසක් එනවා මට මගේ කටින් කතා කරගන්න බැරි. මෙහෙම වෙන අපි මොකක්ද ඔය පිරිමහන වෛරය? මොකක්ද ඔය පිරිමහන ඉදිරිවාදිකම? මොනවාද රණ්ඩු වෙලා බැනලා උට්ටු වෙලා මේක බේරගන්න තියෙන්නේ? ඒ නිසා මේක එහෙම අපිට ජය ගන්න කියලා දෙයක් නැහැ. මේකේ මොනවාද මේක එහෙම පිරිමහ ගන්න තියෙන්නේ? බලල්ලු විදියට මරන්න පුළුවන්. අනේකට රිද්දලා මොකද්ද ලබන්න තියෙන ජයග්‍රහණය? අනේකට වල කපලා පාර කපලා මොකද්ද අපිට කරන්න තියෙන්නේ? ඔය පවුල් වල බලන්න මේ සහරා ෆ්ලෑෂ් එකේ නැතුවදී දැන් ප්‍රදීප් අයියට කී දෙනෙක් විතර කණ්ඩායම ඇවිල්ලා කියලා තියෙනවද? අයියාරු හොඳයි අරු කැපවීමෙන් වැඩ කරනවා. ඔය හොඳයි දිගටම තියාගමු. එහෙම කියනවාද හැමදාම ඇවිල්ලා ගුණ? සමාජිකයෝ ටිකක් දිනනවද? මට අය රෝමගම් බලවලට කියනෙකුත් නැහැ මම මේ කියලා තමයි යන්නේ. ඔය කියලා කියන්නේම නැද්ද? මිනිස්සුන්ගේ තියෙන අර පුප්පේන පුප්පං සංසග්ගයෝහි කියනෝනේ මල් වලට මල්ලෙක් ගහවුනොත් මේ ප්‍රශ්නේ නැහැ. හැබැයි ගුතෙන සංසග්ගයෝ එහෙමුණුත් වැඩියව. මිනිස්සුන්ගේ මුදිතාව කියන එක තියෙන්න ඕනේ. පුළුවන් තරම් බලන්න ඔය මැරිලා යන්න කලින් ඔය ටිකක් ඔය දරා ගන්න පුරුදු වෙන්න. මොකක්ද පවුලේ කාට හරි හරියනකොට පවුලේ කවුරු හරි දියුණු වෙනකොට එතකොට දැන් ඔය තියෙන ලොකු ප්‍රශ්නයක් මේ වත්කම් එකට අර හරියට පරීක්ෂණ කරනවා නේ මේ ආණ්ඩුවේ මුදල් සල්ලි කාලය යන. ඇයි එසේරම මොනවාද? ඔය මිනිස්සුන්ට හරි දරන්න අමාරුයි. හරි ඉරිසියයිනේ. පුපුරනවා. ජීවිතේ පුරුදු වෙන්න පෙන්නතුනේ කාට හරි හරියනකොට සතුටු වෙන්න. ජීවිතේ පුරුදු වෙන්න හැම ශේත්‍රයකම එහෙමයිනේ. තරහ අවසර අපේ හම්බුරුනේ කිව්වට තරහ වෙන්න එපා. ඔබ වහන්සේලාගේ නේද? මම මේ ඊළඟට කියන්න හිටියෝ මේත් එහෙමයි. පුපුරනවා. මොකේද? මන් දන්නේ ගායකයෝ අතර නම් එහෙම නැතුව ඇති. අනේකගේ දැන් ඒ මහත්තුරුණම් නේ ඒ අත්තන්ගේ හැකියාවෙන් ඒ සින්දුවක් දෙකක් කියලා ඒක වෘත්තියනේ. මේක මගේ මොකද්ද? මේකත් මගේ රස්සාව තමයි. බුදුහාමුදුරේ පවරපු චරද භික්කවේ චාරිකම් බහුජන හිතාය බහුජන සුඛාය බොහෝ ජනතාවගේ සුව පිණිස සඳහම් චාරිකාවේ හැසිරෙන්න. බොහෝ ජනතාවගේ සුව පිණිස කටයුතු කරන්න. මේ සංස්ථාව තුලත් එහෙම තියෙනකොට
අය ඔය ඇත්තු ගැන අහන්න දෙයක් නැහැ. කමක් නැහැ. ඔය දෙගොල්ලම පුරුදු වෙන්න. අර තමන්ගේ මේ පාඩුවේ හරි නියගාර වෝච නිමාතෝච බුදුවරු උගන්වන්න. එනකට ගරු කරන්න පුරුදු වෙන්න හොඳ නිහතමානීකම හදාගන්න. මේවා හැම එකක්ම පින්නතුනි පුළුවන් නම් අර ගෙවල් වල හදාගන්න බලන්න. මම මේ කරුණු කාරණා ඉතින් බොහෝ තැන්වල දේශනා කරනවා. දැන් මට පටන් ගන්න පැයක් ඉවරයි. මම මේ කරුණු ටික බොහොම ඉක්මනට ඔයන්ට කියනවා. අපි ගෙවල් දොරවල් වල ජීවත් වෙනකොට මම අපේ තාත්තලාට යෝජනා කරන්නේ පුළුවන් තරම් අර තමන්ගේ පවුලට මූලිකත්වය දෙන්න බලන්න. පුළුවන් තරම් තමන්ගේ දරුවන්ට තමන්ගේ බිරිඳට ප්‍රමුඛතාවය දෙන්න බලන්න. මොකේදද? සමහර තාත්තලා ඉන්නවා පින්නතුනි වැඩ ඇරිලා එනවත් එකයි ආපහු යනවත් එකයි ආයෙ එන්නේ රෑ 12ට එකට විතර. සමහර තාත්තලා කියනවා හාමුදුරනේ මගේ දුවට දැන් අවුරුදු 20යි දුව මාත් එක්ක වැඩිය නැහැ. අහලා බලනකොට කියනවා මම යනකොටත් දුව නිදි මම එනකොටත් දුව නිදි. නිවාඩු දවසෙත් යාළුවන්ගේ වැඩවලට ගියපුවාම මට දුව හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඔය අම්මලා තාත්තලා දරුවෝ හරි ආදරෙන් හරි ලෙන්ගතු වෙන්න. එතකොට ඔය පාසල් යන දරුවෝන් ඉන්නවා නම් හරි අවධානයෙන් ඉන්න. මොකද ඔය හරියට දැන් ඉන්න පැටවු නේ කොල්ලොන්ගේ සාක්කුවල දැන් බැලුවත් පෙති කාඩයක් හරි තියෙනවනේ. දුම්ම විදිහට මේ තරුණයෝ මේවට ඇබ්බැහි වෙලා ඉන්නේ. ඒක මහා හිතා ගන්න බැරි විදිහට. මම මේ හෝමාගමට පොඩි යෝජනාවක් කරනවා. මේ සේරම එක්කහුව වෙන්න ඕන. මේ සේරම රොද බඳින්න ඕන. මේ වැඩේ කරන්න පුළුවන් තරුණයන්ට විතරයි. මේ කටයුත්තට අත ගහන්න පුළුවන් තරුණයන්ට විතරයි. දැන් මෙතන ඉන්න කොල්ලෝ ටික එක්කහුව කරුවොත් කොල්ලෝ දන්නේ නැද්ද හෝමාගම පෙති විකුණන්නේ මොකಾದ කුඩු විකුණන්නේ මොකಾದ අයිස් විකුණන්නේ මොකಾದ ගංජා මේ ගංජා ගහනවද නැහැ. මේ කරන හැම වැඩක්ම කවුද දන්නේ? ඉතින් මේ තරුණයෝ ටික එක්කහුව වුණොත් එහෙම කොල්ලොන්ට හොරන් මොකවත් කරන්න පුළුවන්ද මේක? හෝමාගම තරුණ මහත්තුරුන්ට මං යෝජනා කරන්නේ ඔව කොරෝන තරුණයොත් මෙතන ඇති විකුණන කොල්ලොත් ඇති. පුතේ මම බොහොම කරුණාවෙන් දේශනා නවත්තන්න. පුද්ගලයෙකුට කවුරු හරි අරක්කු බිව්වොත් බෝතලයක් බොයි දෙකක් බොයි තුනක් බොයි ඊට පස්සේ සීසෙන් පත් නැතුව වැටෙනවා. අර චරා ගොඩවල් බොණ්ඩ ගත්තාම කුඩු අයිස් කියලා කියන්නේ මේ මත් පෙති කියලා කියන්නේ පිළිකාව. ගෑනු ළමයි මේකට පුදුම විදිහට ගොදුරු වෙලා විනාශ වෙච්ච දරවියක් කියනවා හාමුදුරුවනේ අර අධික තරබාරුකම හින්දා අයිස් ගහන අක්කා කෙනෙක් කිව්වලු අයිස් වලට බොඩි එක මේන්ටේන් කරන්න පුළුවන් කියලා. ඒ කෙල්ල මට දැන් කියනවා හාමුදුරුවනේ කරගන්න දෙයක් නෑලු. මම ඕන තරම් දැකලා තියෙනවා. සික් එකෙන් ඔට්ටු වෙන කොල්ලෝ වැඳලා කියනවා හාමුදුරුවනේ මෙව්වා විකුණන්න එපා කියන්නලු. ඒක දරා ගන්න බෑ. වැඳලා කියනවා මේක නවත්තලා දෙන්නලු. ඒක නවත්ත ගන්න බෑ. ඒ නිසා හෝමාගම තරුණයෙක් එක්කහුව වෙන්න. මම මේ කියන්නේ හෙට ඉඳන් විකුණන්න උන්ට තඩි ගහන්න කියලා නෙමෙයි හොඳ. එක්කහුව වෙලා ඔක නවත්තන්න. මේ පාසල් යන දරුවන්ගේ මේ පොඩි දරුවෝ පව් පින්නතුනේ. අම්මලා තාත්තලා ගෙවල් වල නොකියුවට හොඳට යමක්කමක් තියෙන මිනිස්සු හොඳට සල්ලි භාගෙ තියෙන මිනිස්සු ගෙවල් ඇතුලේ අපා දුක් විඳිනවා. එක අම්මා කෙනෙක් කියනවා සමහර විට අම්මා බණ අහන්නත් ඇවිල්ලා ඇති. හාමුදුරුවනේ ලැජ්ජාව හින්දම උදේට රුපියල් 2000ක් කොල්ලගේ ටේබල් එකකින් තියනවලු. ඇයි නැත්තම් අල්ලපු ගෙවල් වලට හැන්ඩ් කෑ ගහනවලු. අම්මා උදේ නැගිට ගමන් අම්මගේ වැඩේ මොකද්ද? රුපියල් 2000ක් ටේබල් එක උඩින් තියෙන එක. එහෙම නැත්තම් ඒ අම්මා ඒ පීඩා මෙහෙම ඕන තරම් තියෙනවා. මිනිස්සු පුදුම විදිහට පිච්චෙනවා.
එනිසා මේ තරුණ මහත්තුරුන්ට දුවලට පුතාලට අපේ තාත්තලා එක්කහුව වෙන්න මේ හෝමාගම කිසි දෙයක් කරන්න දෙන්න එපා. වෙන මොකද මේ හරි පව් මේ කොල්ලෝ. මේ තරුණයන්ට ජීවිතයක් නැහැ. නාන්නෙත් නැහැ, කන්නෙත් නැහැ, ඇඳුමක් අඳින්න නැහැ. ඔය අවුරුදු 24යි 25යි අහලා බලන්නකො දාන්න බ්‍රේස්ලට් එකක්වත් නැහැ. එනිසා අපේ තරුණ මහත්තුරු ඔය මේ එකකින්වත් මිදෙන්න අපහසු නම් කාලෙකින් ලබාගත් මනුෂ්‍ය ආත්ම භාවය උතේ මේ වගේ විනාශ කරගන්න එපා. මේ වගේ නැති කරගන්න මම යෝජනා කරනවා එක එකාගේ අත කොළු වෙන්න එපා. කොල්ලොන්ට වෙච්ච මහ බැද්දි ඒක. ඔය කාගේවත් පින්නතුනේ කුලී වැඩක් හරි කමන්නේ කරලා ජීවත් වෙන්න. කිසි කෙනෙකුට පුතේ පාවිච්චි වෙන්න එපා. කිසි කෙනෙකුට මාත්‍රිකා හදන්න ඉඩ තියන්න එපා. කිසි කෙනෙකුට අපිව අවභාවිතා කරන්න දෙන්න එපා. අම්මගේ තාත්තගේ යුතුයකම වගකීම නේ ඔය සමහර දෙමව්පියෝ කියනවා නේ විභාගේ ලියන්න ඉන්න කොල්ලෝනේ අහනකොට කියනවලු එම් ඔය හැන්දෑවෙක් හොලා එක එක කරනවා. යම්මහලා පුතේ යන්න එපා ඔක නවත්තන්න. එතකොට කියනවලු මේ මං ඒක මීටරෙන් කරන්න කියලා. කොල්ලා දන්නවලු ඒක චාටර් වෙන්න කරන්නේ නැලු. මේ ඒ හින්දා ඔයාලා කලබල වෙන්න එපා කිව්වලු. තරහවසර අපේ හඳුනන සමහරවක බුද්ධ වචනයෙන්ම කියනවා. මධ්‍යම ප්‍රතිපදාවෙන් කරන්න කියලා. එහෙම්මම කියලා තියෙනවා. ඔය ඉතින් ඕකේ කෙලවර සමහර කොල්ලොන්ට කියනවා දැන් නවත්ත ගන්න බෑ ඒ හින්දා ටික ටික අඩු කරනවලු. මේ තරුණ දරුවෝ මහත්තුරු මතක තියාගන්න වාසයම නවත්තන්න. ලස්සන කොල්ලෝ කැහුටු ගහිච්ච ඇඟවල නේ ගැහුවොත් එහෙම දෙකට කැඩලා. කිසි පණක් නැහැ. මම මේ අපහාසට කියනව නෙමෙයි. එක පැටියෙක් අර දැකලා තියෙනවනේ අර බයිසිකල් ටැංකිය වගේ හෙල්මට් දාගෙන යන කුකුලට තොප්පිය දැම්ම වාගේ. කොල්ලා අතින් බයිසිකලේ පෙරලිලා. අයියෝ ඔට්ටු වෙනවා පින්නතුනි බයිසිකලේ කෙලින් කරගන්න කොල්ලට පණ නැහැ. එච්චරටම අඟවල් දිරලා විනාශ වෙලා විරූපී වෙලා. අම්මට තාත්තට කුණුහරුපෙන් බයිනවා කෑ ගහනවා ඉවරයක්. රැතිස්සෙම වගාන ඇවිදිනවා. එනිසා අම්මලා තාත්තලා දරුවෝ ගෙවල් වල හොඳට ඉන්න. මේකට කැම ටික උයා ගන්න. උයපු කැම ටික එකටම කන්න. උයපු බත් ටික නිමෙන්න කලින් සේරම එක්කහුව වෙලා කන්න. සේරම එකට නිදා ගන්න. හරි කමන්නේ ගෙදර කට්ටිය ගිහින් බලන්නනේ අම්මා තාත්තා එක්ක යන්න. යාළුවොත් එක්ක යන්න ඕන ගමන යාළුවොත් එක්ක යන්න. හැබැයි අර බුදුරු මංගල සූත්‍රයේ ඉස්සරලම දේශනා කරේ අසේවනාච බාලාන ඔය ජීවිතය ඇත්තන්ට වැරදුණු තරමක් වැරදුණු යාළුවෝ ඉඳලා ජීවිතේ වැරදුණු තරමක් වැරදුනේ අසුරු කරපු මිනිස්සු හින්දා. එනිසා අපේ අසුර වැරදුනොත් නම් වෙනතුණු මුළු සංසාරෙම වරදිනවා. ඔය අසුර පිළිවෙලක් කරගන්න ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ සියලු දෙනාට දලදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරා. මේ තරුණ මහත්තුරුන්ගේ මේ අම්මලාගේ තාත්තලාගේ ප්‍රබෝධය මෙලෙස නැති වුණොත් එහෙම අනාගතයේදී සම්බුද්ධ ශාසනය විනාශ වෙනවා. අපේ පන්සල් ටික වැහිලා යනවා. මේක පින්නතුනි මහා මුද්‍රිසම් ලෝකයක් වෙන්න පුළුවන්. ඒ නිසා ඔය පුංචි දූ දරුවෝ අවුරුදු 20 22 17 18 මම බොහොම කරුණාවෙන් පුතේ ඔයත්තන්ට කියන්නේ ඔය දැන් ඉන්නේ උන්ගේ හරි අර වීඩියෝ ගේම් ගහනවනේ බටෝ. ඕක අයියේ පිළිකාවක් වෙලා තියෙන්නේ. වැලිගම තාත්තට කොඩන්න ගියයි. ෆෝන් එක ඉල්ලුවා කියලා. මම පොඩි යෝජනාවක් කරන්නම් අම්මලාටයි තාත්තලාටයි. ඔය දරුවට අවුරුදු 20න් පහළ නම් මේ කෙල්ලොන්ගෙන් තමයි පාදන්න බැරි.
අද ගිහින් ෆෝන් එක ඉල්ලන්න ඕනේ නෑ නිකන් මම කියනවට ඉල්ලන්න. උදේ අදට ෆෝන් එක දෙන්න හෙට උදේ දෙන්නම් කියන්න. මූණ දෙකක් වෙනවා පින්නතුනි කන්නේත් නෑ. මරන්න හදනවා. ඇයි මේ ඕක කොහොම හරි නවත්ත ගන්න ඕනේ. ඒක හරි පිළිකාවක්. පාන්දර 2-3 වෙනකම් මේ කොල්ල මොකද කරන්නේ? අර ලුණු කපන්නේ උවයි යකට තල්නේ ඔය වක්කර බල බල ඉන්නවනේ. උදේ 10ට විතර නැගිටින්නේ. ඔය මුස්පේන්දු ජීවිතෙන් මිදෙන්න ඕනේ. කොල්ලෙක් වුණාම හොඳ පෞරුෂයක් තියෙන්න බෑ. කොල්ලෙක් වුණාම හොඳ අභිමානයක් තියෙන්න ඕනේ. තරුණයෙක් වුණාම හොඳ ක්වොලිටි එකක් මේන්ටේන් කරන්න ඕනේ. මේ සාක්කුවේ බීඩි දාගෙන සිගරට් කෑලි දාගෙන ලයිටර් ගිනි පෙට්ටිය ළඟන මොන ක්වොලිටි එකක්ද? උදේ ගන්න කොට උරේ හොදන්නේ නැනේ. කොල්ලෙක් වුණාම ටිකක් පිළිවෙලට හැදෙන්න ඕනේ. එතකොට තමයි අර අභිමානයේ පෞරුෂය තියෙන්නේ. ඔය දැන් ඉන්න පැටි ළමයින්ට මොකද අතාරන අනිත් පැත්තට හෙල්මට් එකෙන් ගහනවනේ. ඔය මියුසිකල් වල කොච්චරවත් දැකලාද මේ පොඩි පටවුන ඔට්ටු වෙන්නේ. ඒකද ක්වොලිටි එක. තරුණයාගේ පෞරුෂයෙන් ගන්න ඕන වැඩේ තමයි කන්තිජ සෝව චස්සතා සමනානංච දස්සන කාලේන ධම්ම සවණං කාලේන ධම්ම සාකච්ඡා ඔය දෙකම මංගල කරුණු කරන්න ඕන. ඒ තම් මංගල මුත්තමං හොඳ ඉවසීමක් තියෙන්න ඕන. විනයෝච සික්කිතෝ බුදුවරු දේශනා කරන්නේ හොඳ විනයක් එක්ක ශිල්ප ශාස්ත්‍ර දැනගෙන තියෙන්න ඕන. හොඳ විනයක් තියෙන්න ඕන. ඒ විනය තියෙන්න ඕන අපේ තරුණයන්ට. එනිසා මම තරුණ මහත්තුරුන්ට දුවලට පුතාලට යෝජනා කරනවා. හෙට ඉඳන් එක කුණුහරුපයක්වත් කියන්න එපා. කිසි කෙනෙකුගේ හිතක් රිදෙනවා නම් තෝ කියලාවත් කියන්න එපා. භාග්‍යවතුන් වහන්සේගේ වතපිළිවෙත හරියට කරන්න. ඔය මුළු ලෝකයකටම දේශනා කරපු බණ පදයක් නේ අපි අපේ සම්මා දිට්ඨියෙන් ඉස්සරලම බුද්ධ වත කරන්න කියලා. ඒ මල් වට්ටියට අයියටත් අත ගහන්න හම්බුණා කොහොම හරි. ජාතික රූපවාහිනිය අපි මමයි මෙතුමයි තමයි ඒ වැඩසටහනේ මගේ ජීවිතේ කරපු පළවෙනි රූපවාහිනිය වැඩසටහන අනිත් පැත්තේ හිටියේ. දේශනා කරපු ප්‍රමුඛම කාරණය තමයි අදටත් දේශනා කරන්න. බුද්ධ වත කරන්න. අම්මලා තාත්තලා දරුවෝ ගෙවල් වල බුදුන් අදින්න ඕනේ. හෙට ඉර පායනවා සත්තයි ප්‍රතිඵල දුටුවයි ප්‍රත්‍යක්ෂයි. අපේ තරුණ මහත්තුරු උදේට නැගිටලා බුදුහාමුදුරන්ට පෑන් ටික පූජා කරන්න. තාත්තලා උදේට දානි ටික තියන්න. දවල්ට ඕනේ නැහැ. එක්ක දවල්ට උයන්නේ නැහැ නැත්නම් ගෙවල් වල නැහැ. ඒ හින්දා ඕනේ. හැන්දෑවේ දැන් ඔය සමහර තරුණයන්ගේ මේ දඩබ්බර කොල්ලොන්ගේ මම දැක්ක වැඩක් තියෙනවා. අර බීම බෝතල් අරන් ගිහිල්ලා ගෙදර තියාගෙන ඉන්නේ ඇයි ඒ? කොල්ලොන්ට හිතුනහම බුදුහාමුදුරුවන්ට බීම ටිකක් කෝප් එකකට දාලා ගිලම්පසට තියෙනවා. බැරිකමද නොකරනකමද? දැන් යන ගමන් රින් ගන්න හෝමාගම තියෙන කඩවල වලට බීම් බෝතල් ගන්න ගියා. මේ කවුරු වෙනුවෙන්ද? බුදුහාමුදුරුව වෙනුවෙන්. අපේ තරුණ මහත්තුරු ගෙවල් වල පුතේ ඔය පොඩි දේවල් අද යන්න කඩෙන් බීම් බෝතලයක් අරන් යන්න. නේ ගිහිල්ලා මගේ බුදුහාමුදුරුවන්ට මේ ගිලම්පස ටික තියන්න. එක සිගරට් එකයි. ගත්ත හැකනේ බීම් බෝතලයක් නේ. භාග්‍යවතුන් වහන්සේට පූජා කරන්න. පිං සිද්ධ වෙන්නද? පිං සිද්ධ වෙනවා. සැකයක් තියාගන්න එපා. මම කිව්වට මේ ටික සත්‍ය 3ක් කරන්න. බොන සිගරට් එකක් නවතිනවා. කිව්වට කරන්න. සත්‍ය 3ක් කරන්න. බුද්ධවත කරන මිනිස්සුන්ට මේ ලෝකේ කවදාවත් වැරදිලා නැහැ. කිරීතුරුවා වාගේ හරියනවා පින්නතුනි. ඒ ගෙවල් වල ආය ප්‍රශ්න නැහැ. ආරවුල් නැහැ. කිසිම ගැටලුවක් නැහැ. සහයෝගයෙන් ඉදී
එකිනෙකා විශ්වාස කරයි. අය කේන්ති යන්නේ නැහැ. කේන්තියේ ඉඳන් නවතින පුදුම විදිහට ප්‍රතිඵල දෙන. උදේට එළියට බහිනකොට අත් දෙක නල්ලට තියලා බුදුහාමුදුරුවන්ට අම්මට තාත්තට වැඳලා දරුවෝ ටික ඉඹලා බදාගෙන කටයුතු හරි ආදරෙන් දවස පටන් ගන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මෙපින්වත් සියලු දෙනාට ලැබේවා. සාදු කියලා ප්‍රාර්ථනා